ස්වභාවික ව්‍යසනයක් වෙලා මාස දෙකක් නික්ම යන කාල සීමාව ඇතුලේ තමයි අපි තවමත් ජනතාව පදිංචි කරන්නේ කොහොමද කියන කාරණේ පිළිබඳව පාර්ලිමේන්තුවේ විවාද කරන්නේ. ඔබතුමාලාට තාම අවුරුදු 76 මතක තියාගෙන ඉන්නේ. ඉතින් ඔය 76 කාය කහගේ තාත්තලායි කෙරුවාවල් කියන්න ගත්තොත් සභාපතිතුමිය එතුමායි මායි මේ ඔක්කොමලට පැය ගාණක් විවාද කරගන්න පුළුවන්. ඉතින් ඒ හින්දා ඔබතුමාලාගේ ඔය 76න් පැත්තකට වෙලා මේ 77 වෙනි අවුරුද්දේ කෙලපු එක ගොඩනගන්න උත්සාහ කරන්න. 76 සාපේ ගැන කතා කරන්නේ නැතුව. 77 ආපු ව්‍යසනයට මුහුණ දෙන්න විදියක් නැතුව ඒකෙන් ජනතාව අසරණකම් මහා ගම්වතුරකට ජනතාව ගහ යනකම් බලන් ඉඳලා දැන් පහුගිය සතියේ කුණාටුවක් එනවා කියලා පෑම් පෑට SMS එව්වා. පෑම් පෑට එව්වා. හැබැයි එදා SMS එක ආවේ නැත්තේ ඇයි? එදා නිලධාරිය ඇවිල්ලා ආණ්ඩුවට කිව්වම ක්‍රියාත්මක වුණේ නැත්තේ ඇයි? එදා නා යනකම් ගම්වතුර ඇවිල්ලා නගර පිටින් විනාශ වෙලා යනකම් බලන් හිටියේ ඇයි? ඊට පස්සේ කියනවා අපි එළි වෙනකන් නිදි මරාගෙන මිනිස්සු බේරගත්තලු. නිදි මරුවා නෙවෙයි එළි වෙනකන් නිින්ද ගියේ නෑ කරපු වැඩේට. එළි වෙනකන් නිින්ද ගියේ නෑ. හැබැයි එළි වෙනකන් නිදි මරාගෙන ජනතාවට සේවය කරාලු. කරන්න ඕනේ. ඡන්ද ගත්තා නා. දැන් ගරු සභාපතිතුමේ අපි ඉල්ලලා තියෙනවා තේරුම්කාරක සභාවක්. සිලෙක්ට් කමිටි එක. දැන් අනුමත වුණා. හැබැයි ඉතින් ඕකටත් පුළුවන් නම් අර කන්ටේනර් සම්බන්ධයෙන් වගේ ගරු සභාපතිතුමිය දැන් කන්ටේනර් වලට අපි 322කට තේරුම්කාරක සභාවක් ඉල්ලුවම අධිකරණ ඇමතිවරයා සභාපති කරා. වරාය ඇමතිවරයාක් දැම්මා පොලිසිය බාල ඇමතිවරයාක් දැම්මා. හරිනේ හොරාගෙන් පේන අහනවා වගේ. දැන් ඉතින් මේකටත් පුළුවන් නම් කාලගුණ දෙපාර්තමේන්තුවේ බාර රාජ්‍ය ඇමතිවරයයි මහවැලියේ වාරි මාර්ගේ බාර ඇමතිවරයයි පරිසර ඇමතිවරයයි කමිටුවට දාන්න. දාලා කියන්නේ මේ තුන් දෙනාගෙන් කවුද වගකීම් පහර ඇරියේ කියලා හොයන්න කියලා. එතකොට හරි. තේින්ද කරු කතානායකතුමාටත් කියන්න කරුණා කළා. මේ කාරණා දිහා විවෘත මනසකින් බලන්න කියලා මේ දේශපාලන කෝණයෙන් බලලා හැමතිස්සෙම එක තැනකට ලඝු කරන්න උත්සාහ කරන්නේ නැතුව. දැන් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ආවා. ඇවිල්ලා ලොකු ප්‍රකාශයක් කරා. තහඩුවක් ගියොත් ලක්ෂ 10ක් දෙනවා කිව්වා. ගෙදර සම්පූර්ණ විනාශ වුණොත් ලක්ෂ 50ක් දෙනවා කිව්වා. ඉඩමට ලක්ෂ 50ක් දෙනවා කිව්වා. දැන් මොකද්ද වෙලා තියෙන්නේ? දැන් ජනාධිපතිතුමාම පාර්ලිමේන්තුවේ ඇවිල්ලා කිව්වා බොරු කියනවා පාර්ලිමේන්තුවේ කියන්නේ කියලා. එහෙම කතාවක්ද කියන්නේ අපි දන්නේ නැහැ. ඒක එතුමා තමයි දන්නේ. එතුමා සහ මෙතුමාලා තමයි ඒක දන්නේ. හැබැයි අවසානයේ මොකද්ද උනේ? ගම්වල ජනතාව රවට්ටලා ඒක ලක්ෂ 5කට අඩු කරලා රුපියල් 25000ක් දෙන්න සීමා කළා. දැන් ඒ පීඩන රාජ්‍ය නිලධාරීන්ට දැන් ග්‍රාම සේවක මහත්තුරුන්ගෙන් ඇවිල්ලා අහනවා දැන් ගෙදර ඉරක් දැල්ලා තියෙනවා නම් කීයක් දෙන්නද කියලා. දැන් ග්‍රාම සේවක නිලධාරීන්ගේ සංගමය මේ මාධ්‍ය සාකච්ඡාවක් තියලා තමන්ගේ ස්ථාවරය විගණනේ උත්තර දෙන්න වෙන එකයි. විගණාධිපතිවරයා පත් කළා නෑ. ඔබතුමාලට ඕන කෙනා දාගන්නකම් ඉන්නවා ඇති. ඒක මිනිස්සු දන්නේ නෑනේ. ඔබතුමාලට ඕන කෙනා විගණාධිපතිවරයා බවට පත් කරගන්නකම් මේක අදිනවනේ. ඒක රටේ ජනතාවට අදාළ කාරණයක් නෙවෙයි. හැබැයි අවසානයේ මේ ඔබතුමාලා මේ පාර්ලිමේන්තුවේ කියන බොරු වලට නිලධාරීලා වල වැඩ ගත්තම ඒවට උත්තර දෙන්න වෙන කාටද? ඒ නිලධාරීන් තමයි. අවසානයේ අමාරුවට එන්නේ කවුද? ඒ නිලධාරී. දැන් ලක්ෂ 10 දෙනවනා එක දෙන්න නැත්තම් නැහැ කියන්නේ. නිලධාරීන්ගේ ගෙවල් වලට මිනිස්සු යවන්න ලෑස්ති වෙන්න එපා. තවත් පැත්තකින් නා යන ප්‍රදේශ. සමහර තැන් වලට MBR එකෙන් ගිහිලා කියනවා යන්න එපා ගෙවල් වලට. හැබැයි අවසානයේ මොකද්ද වෙන්නේ? දැන් මේ මිනිස්සු ඒ ගෙදරට යන්නත් නැහැ. ආණ්ඩුවෙන් දෙන විකල්පෙත් නැහැ. දැන් ඔබතුමාලා මේ මාසෙකමාරක් දෙකක් තව දවස් කිහිපකේ මාස දෙකක් වෙනවා. මේ පාර්ලිමේන්තුවට කියන්න විකල්ප ඉඩම් කී දෙනෙක්ට දීලා තියෙනවද? ලක්ෂ 50 කී දෙනෙක්ට දීලා තියෙනවද? විකල්ප ඉඩම් කී දෙනෙක්ට දීලා තියෙනවද? දැන් නුවරඑළිය දිස්ත්‍රික්කේ ගත්තොත් කොත්මලේ ඩෙස්ෆර්ඩ් එස්ටේට් එක අනිත් පැත්තෙන් නුවර මාතලේ දැන් මම ගිහපු වෙලාවෙත් එක තරුණයෙකුත් කිව්වා දිනේෂ් අයියා අපිට ඉඩම් දීලා කිව්වා තියෙන්නේ. මං අදත් ඒල් මල්ලිට කතා කරනකොට ඉඩම් නම් තාම නැහැ. ඔයාද? හරිනේ. හරි. ඒ ඉන්නවා. මෙතන හිටියට වැඩක් නෑ රැම්බෝ වගේ. ඒ කියලා ඉඩම් ටික දෙන්න. අපේ තාත්තගෙන් අහුවොත් මං කියන්නම්. හැබැයි ඉතින් මේ ඉතුරු ටික මගෙන් අවශ්‍ය ගන්න එපා. ගරු සභාපතිතුමනි. ඔය පේනවනේ මාලිමාවේ මේ මල් පැල. මල් පැල ගහන් ගිහලා නාය ගිහිල්ලා අන්න යනවා. කොහෙද ගමේ අයට බොරු කියලා අර මිනිස්සු අමාරු වැටිලා. දැන් ගමේ අය එනවා. ඒ කට්ටිය ගෙවල් වල ඉඩම් හොයාගෙන නේ. ගරු සභාපතිතුමිය. දැන් මොකද්ද ආණ්ඩුවේ වැඩ පිළිවෙල මෙයාට ඉඩම් දෙන්න. හැබැයි මේව වහගන්න ඔබ මොකද්ද කරන්නේ? එක පැත්තකින් මර්ධනය ක්‍රියාත්මක කරනවා. දැන් අධ්‍යාපන අමාත්‍යාංශය. මම දැක්ක ඔබතුමාලගේ ඇමතිවරු කීපදේ හොඳ විෂයන් කීපයක් තියෙනවා. මේ ප්‍රතිසංස්කරණ වලට අපි කවුරුත් විරුද්ධ නැහැ. හැබැයි සිලබස් එකේ සමහර කාරණා වලට තමයි විරුද්ධත්වය තියෙන්නේ. ඒ වෙබ්සයිට් එක ආවේ කොහොමද කියලා හොයන්නේ නැහැ. හැබැයි දැන් හොඳ කාරණයක් තියෙනකොට ඔබතුමාලා තුමියන්ලා සියලු දෙනාම අගමැතිතුමියට සුබ පතනවා. හැබැයි අර කාරණේ සම්බන්ධයෙන් මොකද්ද? අර කාරණේ සම්බන්ධයෙන් මොකද්ද කරන්නේ? 6 වසරේ පොත ගැන. පන්ති 5 පාස් වෙලා වැඩක් නැහැ නේ ගරු සභාපතිතුමිය 6 ෆේල් නම්. දැන් 6 වසර ෆේල් වෙච්ච එකක් නේ තියෙන්නේ. ඒකේ අන්තිම නිලධාරීන්ව අනිවාර්යෙන් නිමාඩු යවනවා. නිලධාරීන්.
අන්තිමට අර ඇඹිලි පිටියේ ගංජා හේනක් ඇල්ලුවා. ඇඟ බැදපු මහත්තයෙක්ගේ ගංජා හේනක් අල්ලලා පාර්ලිමේන්තු මන්ත්‍රීතුමෙක්ගේ. අන්තිමට මොකද්ද උනේ? අල්ලපු නිලධාරියට ගැහුවා. ගල් නිලධාරියා විහිරේ දැම්මා. හොඳයි. සිස්ටම් එක චේන්ජ් වෙගෙන යන බවක් පේනවා. කුරුණෑගල පස් කැපුවා ගිහිල්ලා. පස් කැපුවා පස් කියලා බාගත්තා. සාක්ෂි තියෙනවා. මාධ්‍යට කතා කරලා තියෙනවා. අද වෙනකන් එක්කෙනෙක්වත් අතනගොඩ ගත්තද? හැබැයි ඔබතුමාලගේ සහයෝගයට නීතිපති දෙපාර්තමේන්තුව ඉස්සරහ බෝඩ් උස්සන නම් යනවා. හැබැයි පරිසරය ගැන කතා කරන්නේ. පස් කපන කෙනා අල්ලන්න කවුරුත් නැහැ. පතල්ලා බුද්ධි විශ්වවිද්‍යාලයේ නීතිය ක්‍රියාත්මක වෙන්නේත් නැහැ. වන සංරක්ෂණ නීතිය ක්‍රියාත්මක වෙන්නේත් නැහැ. දැන් අපේ ගම්වල අහිංසක මිනිස්සෙක් වැසිකිලි වලක් කැපුවත් මොකද වෙන්නේ? අල්ලන් ගිහලා දානවා හිරේ. ඇයි? වනජීවියෙක්ගෙන්. ඒක තමයි පතල්ලා විශ්වවිද්‍යාලයකින්. හැබැයි මෙතන අක්කර ගණන් හෙක්ටයාර් ගණන් පස් කපනවා තමන්ගේ ව්‍යාපාර කරන්නේ ඒවට නීතියක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. දැන් අර අපේ හිටමු අපේ කවුද රාජ්‍යමත්තුමා කිව්වනේ මේ පරම්පරාව ගැන. ඒ කාලේ කරේ නැහැ කියලා. අර ඔබතුමාලා කරපු විදිහ දැක්කනේ අධිකරණ නියෝගයක් තියෙද්දි කොළඹ දිස්ත්‍රික්කයක තැනක අනවසර ඉදිකීම අයින් කරන්න පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයා කතා කරලා අධිකරණ නියෝග තිබ්බට කමන්නේ කරන්න එපා කියලා කිව්වේ. එහෙම තමයි ඔබ තමුන්නාසලාගේ දේශපාලනය. එහෙම තමයි ඔබ තමුන්නාසලා දේශපාලනය කරන්නේ. හැබැයි අවසානයේ දැන් තිරිකුණාමල සිද්ධිය. දැන් පාර්ලිමේන්තුවට ඇවිල්ලා පොලිසිය පාර ඇමතිවරයා මොකද්ද කිව්වේ? බුදු පිළිම වහන්සේගේ ආරක්ෂාවට වැඩමෙව්වා කිව්වා. පහුවදා OIC මහත්තයයි පොලිසිය නිලධාරී මුතුකුඩෙත් උස්සගෙන බුදු පිළිම වහන්සේ හේවිසි ගාලා වැඩමෙව්වා. හැබැයි දැන් හාමුදුරුවෝ හිරේ. ඒතකොට දෙවෙනි වතාවට බුදු පිළිම වහන්සේ වැඩමෙව්ව කවුද? හැබැයි හාමුදුරුවෝ හිරේ යනවා. දැන් ඔබතුමාලට ඕනේ තැනට ඕනේ විදිහට නීතිය නවන්න නම් ඒකට ඔබ තමුන්නාසලා කියන්නේ සිස්ටම් එක චේන්ජ් වෙනවා කියලා. බෑ අනිත් පැත්තෙන් රටේ සාමාන්‍ය ජනතාවට බලපාන කාරණයක් තියෙනවා නම් රටේ ජනතාවට සහනයක් දෙන්න ඕන නම් රටේ ජනතාවට යම් සංවර්ධන යෝජනා ක්‍රමයක් ගේන්න ඕන නම් ඒකට තමයි සිස්ටම් එක ඔක්කොම බලපාන්නේ. කැබ් ගේනකොට, වරාය කන්ටේනර් පන්නනකොට, ගල් අඟුරු ටෙන්ඩර් දානකොට අර හමුදාවට කෑම ගෙනල්ලා මාසෙකට කෝටි 10ක් පාඩුයි ටෙන්ඩරේ දීලා. ජනාධිපතිවරයාගේ අමාත්‍යාංශය. ඒවා හොඳයි. හැබැයි අනිත් පැත්තෙන් ගම් වතුරට අහුවෙච්ච නායකීව මනුස්සයර ගේ හදලා දෙන්න බෑ. ගේ හදලා දෙන්න බෑ. තවත් පැත්තකින් ඔබ තමුන්නාසෙලා එක පැත්තකින් හාමුදුරුවෝ විවේචනය කරනවා. අනිත් පැත්තෙන් පන්සලක් දැක්කොත් එතන විහාරස්ථානයක් ගොඩනගනකොට ඒකට විරුද්ධව යනවා. ජනාධිපතිවරයා නාගදීපේ ගියොත් ගිහිල්ලා සිල් ගත්තොත් ඒක ජාතිවාදය කියනවා. මතක තියාගන්න කරු සභාපතිතුමිය මේ ජාතිවාදය නෙවෙයි අපි සටන් කරේ LTT එකත් එක්ක මිසක් දෙමළ ජනතාව එක්ක නෙවෙයි. ඒක මතක තියාගන්න. ඒක අමතක වෙලා නැහැ. අපි සටන් කරේ LTT එකත් එක්ක දෙමළ මිනිස්සු එක්ක නෙවෙයි. හැබැයි ඒ වගේම තමයි දෙමළ ජනතාවට කතරගම එන්න පුළුවන් නිදහස තියෙනවා. ඒ වගේම තමයි සිංහලයට බෞද්ධයට නාගදීපේ යන්න පුළුවන් කතෝලිකවට මදුමෑණිය වඳින්න යන්න පුළුවන්. ඒ ඔබතුමාලගේ මානසිකත්වයේ තියෙන කාලේ දැන් ඉවරයි. ඒ වගේම අවසාන වශයෙන් කරු සභාපති තප්පර 30ක් දෙන්න මට අවසාන වශයෙන්. කාලය අවසන්. දැන් ඔබතුමාලා විපක්ෂ ඉන්න කාලේ අක්කරයකට වගාහානි වලට 1,50,000ක් දෙන්නේ කියලා කිව්වා සභාපතිතුමිය. 1,50,000ක් අක්කරයට. අද ඔබ හෙක්ටයාරයකට 1,50,000ක් බවට පත් කළා තියෙනවා. මම වැරදි නම් නිවැරදි කරන්න. හෙක්ටයාරයක. හැබැයි එදා වෙච්ච හානිය වගාවට අද කරු සභාපතිතුමිනි සම්පූර්ණ භූමියම හානි වෙලා. එක්ක වලවල් හැරිලා, එක්ක වැලි ඇවිල්ලා පිරීලා. ඉතින් මේ සඳහා සාධාරණව කටයුතු කරන්න කියන ඉල්ලීමක් කරමින් මම ඔබතුමාගෙන් ඉල්ලන්නේත්, ගෞරව ආණ්ඩුවෙන් ඉල්ලන්නේත් මේ ව්‍යසනයට ලක්වේ ජනතාව කඩිනමින් ගම්මින් වලට යවන්න අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා මිසක් මේ පාර්ලිමේන්තුව ඇතුලේ ලොකු කයිවාරු ගහලා පළක් වෙන්නේ නැහැ.